ඔයාට තියෙන්නේ ඔය පැය 168යි මට තියෙන්නේ ඔය පැය 168යි. ඔයාලගේ බැච් එකේ ලංකාවේ පළවෙනියා වෙන්න වැඩ කරමින් ඉන්න ළමයාට තියෙන්නේ ඔය 168යි. ඊලොන් මස්ක්ට ලෝකේ මේ වෙලාවේ ඉන්න ධනවත් මිනිස්සයාට තියෙන්නේ ඔය පැය 168ම තමයි. තමන්ගේ සතියක් හරියට අඳුර ගන්න. හරිද? ඒ කියන්නේ සතියක මිනිස්සෙකුට තියෙනවා පැය 168ක්. ඔයාට තියෙන්නේත් ඔය පැය 168මයි මට තියෙන්නේත් ඔය පැය 168මයි. ඔයාලගේ බැච් එකේ ලංකාවේ පළවෙනියා වෙන්න වැඩ කරමින් ඉන්න ළමයාට තියෙන්නේත් ඔය 168මයි. ඊලොන් මස්ක්ට ලෝකේ මේ වෙලාවේ ඉන්න ධනවත් මිනිස්සයාට තියෙන්නේත් ඔය පැය 168ම තමයි. වෙනස් වෙන්නේ මේ පැය 168 අපි යුටිලයිස් කරන විදිය. ඒක අපි පාවිච්චි කරන විදියයි වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන්නේ නැහැ. අරකයි වෙනස් වෙන්නේ. මුලින්ම ඔයා හරියට ඔයාගේ පැය 168න් දැනට නිශ්චිත වශයෙන්ම අයින් වෙලා ගිහිල්ලා තියෙන පැය ගාන කොච්චරද කියලා බලන්න. දවසකට ඕගොල්ලන්ට තාමත් පැය 6ක් නිදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. මං කියන අනිවාර්යෙන් පැය 6 නිදන්න ඕනේ නැහැ. පැය 5න් වගේ වුණත් අවුලක් නැහැ. නමුත් ඔයාට පැය 6ක් වගේ හොඳ නිින්දකුත් අරගෙන තේරුමක් නැතුව නිදි මරන්නෙත් නැතුව තමන් ඇහැරිලා ඉන්න වෙලාව හරියට කළමනාකරණය කරා නම් ඔයාලට මේක කරන්න පුළුවන්. එහෙනම් නිින්ද කැප කිරීම නෙවෙයි වැඩේ ඈ. ගොඩක් ළමයි හිතන්නේ නිදි මරුවම තමයි පුළුවන් වෙන්නේ කියලා. ඔය නිදි මරුවම පුළුවන් වෙනවා කියලා හිතාගෙන ඉන්න අය ඒක ඔයාලා සමහරක් වෙලාවට දැන් අපරාධේ බලන්න ඊයේ නිින්ද ගියානේ ඊයේ පැය 7ක් නිින්ද ගියා ඒක හින්දා තමයි ඊයේ වැඩ කරන්න බැරි වුණේ කියලා සමහරව කියනවා. ඊයේ ඕගොල්ලෝ ඇහැරලා ඉන්න වෙලාවේ වැඩ කරන්න පුළුවන්කම තිබිලා වැඩ කරන්න බැරි වෙච්ච පැය ගණන් හදන්නකෝ ෆෝන් ඕබෝබ ඉඳලා ටීවී හරි ගේම් හරි ගහ ඉඳලා යාළුවෝ එක්ක කියව ඉඳලා ඔහේ නිකන් මොකුත් නොකර අර පටන් ගන්න නිකන් බෑ වගේ හිතනනේ ඇඳට වෙලා ඉඳලා දැන් වැඩ කරන්න ඕන කියලා හිත ඉන්න වෙලාව තියෙන. ඒවට කියපු වෙලාව බලන්න පැය 4-5 තියෙනවා එතන. ඔයාට නිදා ගන්න පැය තමයි දැන් ඉන්නේ අර නාස්ති කරලා තියෙන පැය ගන්න හිතන්නේ නැහැ. ඒ හින්දා හරියට වැඩ කරන්න මේ නිදි මරන්න නෙවෙයි ඕනේ. තමන් ඇහැරලා ඉන්න පැය ගන්න නාස්ති වෙන්නේ නැතුව හරියට මේ වැඩේට දෙන්න විතරයි ඕනේ.